දැන් මේ වන විට නැවතත් අපි පැමිණ සිටිනවා අක්කර 80 සුසාන භූමිය ආසන්නයේ අලිවල ප්‍රදේශයට. ඔව් දැන් ජල මට්ටම ඉතාමත් ඉහළ ගොස් මේ ස්ථානයේ අක්කර 80 ගම හරහා වතුර ගලා බසිනවා. ඔබ දකින්නේ ඉදිරියෙන් තිබෙන්නේ අක්කර 80 සුසාන භූමිය ජලයෙන් යට වූ ආකාරයයි. ඔව් මේ වන විට එම ස්ථානයේ තිබෙන නිවාසයකටද දැඩි හානි පමුණුවමින් මහවැලි ගඟ පිටාර ගලා මේ ස්ථානයේ හරහා මේ ප්‍රදේශයේ හරහා විශාල ජල කඳක් ගලා බසිනවා. ඔබට පැහැදිලිව පෙනෙන්නේ මේ ඉදිරියෙන් පෙනෙන්නේ අක්කර 80 සුසාන භූමියයි. මේ ගමන් කිරීමේ ඉතාමත් දැඩි අපහසුකාරී තත්ත්වයක තිබෙනවා. මොකද රළ පාර ඉතා අධිකව තිබෙන නිසා. දැන් මේ වන විට අක්කර 80 ගලපාවුල ප්‍රදේශයේ පිරිස් මේ නැරඹීම සඳහා අනෙක් ප්‍රදේශයෙන් බොහෝ සෙනගක් පැමිණ සිටිනවා. මේ වන විට ජල මට්ටම ඉතා ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. ඔබට දැක ගන්නට හැකියාව තිබෙනවා මෙම ස්ථානයෙන් අක්කර 80 ගම්මානයේ සහ ගම්මානයේ සිට නිදාංගල දක්වා ගමන් කරන මාර්ගයේ මුළුමනින්ම ජලයෙන් යටවීම නිසා ගමනාගමනට අපහසුතාවයන් ලක්ව තිබෙනවා. ඒ වගේම මෝතර පිටිය ජලය රැගෙන යන ඈතින් දිස්වෙන්නා වූ ඒ ඇලද යම් හානියකට පැමිණෙද්දයි කියලා අපිට සැකයක් ඇති වෙලා තිබෙනවා. ඔබට දැක ගැනීමට පුළුවන් අනෙක් කිවුරේ සිට ගලපාවුල 10 කොටස ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මේ තිබෙනා වූ විපත්තිකාරී ස්වභාවය නරඹමින් සිටිනවා. මෙම ස්ථානයෙන් අපි තවත් වැදගත් ස්ථානයක් කරා පිටව යන අතර නැවත අපි ඉතා වැදගත් ස්ථානයක මුණ ගැසෙන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. අක්කර 80 සිට තොරතුරු සපයමින් ඉන්දික කරුණාරත්න සමගින් රුෂාන් වීරසිංහ.